බත බුලතින් සරුවේ අටුකොටු ධන ධාන්‍යෙන් පිරවී සුවබර හෙටකට ආසිරිගෙන් වනුවස් උදාවන්නා වූ සිංහල හින්දු අලුත් අවුරුද්දටත් පළමුව ආධ්‍යාත්මය සුවපත් කරනු පිණිස මේ බක්පුන් පොහෝදා මහබෝ සෙවරට වී සිත් සුවද හැනක රඳවනු පිණිස මහබෝ ටීවී පෝදා බෝමළුව සදහම් සැරිය මේ බක්පුන් පොහෝදා අටමස්ථානාධිපති නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි දියක් වන වගයි. එදින උදෑසන සිල් සමාදන් කරවීම සහ උදෑසන සම්බුද්ධ පූජාව බෝමළුව විහාරවාසී ශාස්ත්‍රවේදී පූජ්‍ය කණුබිච්චියේ රතනජෝති හිමි උදෑසන ධර්මදේශනය දර්ශනපති රාජකීය පණ්ඩිත මහරබා වැවේ පාලිත හිමි දහවල් සම්බුද්ධ පූජාව බෝමළුව විහාරවාසී ශාස්ත්‍රවේදී පූජ්‍ය ගල්වඩුවාගම ධම්මානන්ද හිමි ජාතක කතා ධර්මදේශනය බෝමළුව විහාරවාසී රාජකීය පණ්ඩිත පූජ්‍ය අංකුඹුරේ රේවත හිමි දහවල් ධර්මදේශනය කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන අංශයේ කතිකාචාර්ය රාජකීය පණ්ඩිත ආචාර්ය පූජ්‍ය විලේගොඩ සිරිවිමල හිමි ධර්ම සාකච්ඡාව කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන අංශයේ කතිකාචාර්ය රාජකීය පණ්ඩිත ආචාර්ය පූජ්‍ය විලේගොඩ සිරිවිමල හිමි ඊ.එම්. ධර්මවර්ධන මහතා සමග ආචාර්ය වඩුගේ කරුණාරත්න මහතා සිල් පවාරණය සවස ගිලන්පස සම්බුද්ධ පූජාව සහ බෝධි පූජාව බෝමළුව විහාරවාසී රාජකීය පණ්ඩිත අංකුඹුරේ රේවත හිමි ඒ බක්පුන් පොහෝදා සිල් සුවඳ විහිදවන්නට පින්වත් ඔබ සැමට ආරාධනා